motherfucking Eagle Double G. Snoop Dogg. අම්මට මේ මොකක්ද? Hello, welcome bro. වල්ගම් ඉස්සුවන මහත්තයා මේ පට්ටද වල්ගම් කරන්න පුළුවන්. Welcome නෙමෙයි bro, welcome. වෙල්කම් Welcome. සුද්දගෙන් ආලා ඉතුරු Welcome. මහත්තයා කොහෙද ගවන්නේ? මහත්තයා මේ පළාත නෙමෙයි. Bro, I am Nadun. ඉතින් මම මොකක්ද කරන්න ඕනේ? Bro, my YouTube channel එකක් තියෙනවා Nadun with travel. ඒකද? මට යන්න ඕනේ bro අම්පාරට. ඈ? අම්පාරට. අම්පාර තියෙනවා මේ මෙතන හරියට හිටියා. නෑ bro. අම්පාර. අම්මා මේ ගමක් ගේ යකා කියන්නේ මේ නැහැ. my buddy යනවා මම ඉන්නවා my buddy කෙනෙක් ඉන්නවා බඩි බෝතලේද? නෑ. friends කෙනෙක් friends. ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක්. ඔව්. මේ කොල්ලෙක්. කොල්ලෙක්. ළඟ ඉන්නවද? ඔව්. ඌව ගමු එහෙනම්. ගමු. මොකද කරන්න ඕනේ? අම්පාරට හොයා ගන්න ඕනේ මට. අම්පාර. එහෙම එකක් තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අර අම්පාර නේද? ඔව්. මේ මහත්තයා මේ මල විල්ලැජ්ජයි කියන්නේ මම යන්න දන්නේ නැහැ ඒට. මම නම් දන්නේ නැහැ. හැබැයි හරි. හොඳ මරක් ඉන්නවා. සුපිරි බුලට් එකක් ඉන්නවා. යංගෝ. නියම් මිනිහෙක්. Go. අම්පාරේ ඉපදිච්ච මිනිස්සෙක්. Go. ඈ? මොකද්ද? යා. එතෙන්ද අපේ සුපිරි බරක් ඉන්න යන්න. යා. මචං මෙන්න බුලට් එක හරිද? අමුල මොකද? මේ යකා සුපිරි වැඩ මේ දෙයක්ෝ මේක නෑ මාමා ගමට මේක රටට මේක අපි මාමා හරිද? හොඳ බං මූ අම්පාරේ මාමා. අම්පාර නූද මේ අර මාමා nice to meet you how are you මේ මට තේරෙන්නේ නැහැ මේ Mama. This is the YouTube traveling man. Traveling boy. මේ මොකද මේ ඕ ඉදපිය මූට මේවා තේරෙන්නේ නෑ මේක පිස්සේ. ඈ අද්ද බං ඔබ කියන්නේ මම දැන් මූට පිස්සු මේ සිංහලෙන් කියන්නේ වැඩේද මේ මගුලක් අද මටත් ගන්න උදෙන් තමයි. Sorry. මම වාඩි වෙන්නකෝ. Sorry. how are you නෝ මට තේරෙන්නේ නැහැ nice to meet you මාමේ මේ ඉංග්‍රීසියෙන් tell me මං කියන්නේ. ඔව් දැන් මාමා අම්පාරේනේ මාමා. දැන් මාමට ගවම මේ නම අම්පාර මාම තමයි හරි ගවම කියන අම්පාරේ. ඔයාලා කිතියෙන් කියන්න මොකද මම මේ නිදාසේ ඉන්නේ වෙල කොටලා මේ අමාරුවෙන් ඉන්නේ මට ලේසියෙන් කියන්න මාමා මේ ඇවිල්ලා YouTube with නදුන්. හරිද? ඔව් මේ යකාට දැන් මේ මහත්තයාට ඔව් යන්න ඕනෙලු ට්‍රැවල් කරන්න මේ මහත්තයාත් එක්ක ඔව්. මේ උගේ බඩියා. බඩියා කියන්නේ මම දන්නේ නැහැ ඒක මොකක් හරි ඇති. හරි මොකද යාළුවා කියමුකෝ යාළුවා කියමු. ඔව් මේ දෙන්නට යන්න ඕනලු කෙලින්ම බස් එක නැගලා ඔව් කොහෙද අම්පාරට. අම්පාරට? ඔව් දන්නේ නැති. අන්න එහෙට යන්න ඕනේ මේ ඉතින් මාමා මට තේරෙන්නේ නැහැ නෝවා. මම මේ මෙතන ඉඳන් මේ මම ටවුන් එකට යන්න දන්නේ නැහනේ. නේද? බලා ඉද විදිතු වේ මාමා දන්නවනේ. 666 මම ඉඳ ගන්නද? හරි. අයිබෝන්ට ලකුන්නේ මේ මම පොර ඉඳ ගන්නද? අයිබෝන් ටේක් සික් යකා. අපුවත් නේ. හබන්නේ මේ ඔවා මේ කියන්නේ හරි. මේ ගමේ වැදගත් ඉන්නේ හරි ලොකනේ නෝ ප්‍රොබ්ලම් වලට කෙටියෙන් කියන්න මට වැඩ තියෙනවා කෙටියෙන් කියන්න කොළඹ යන්නෝ මේ ඔයා ගමේ මිනිස්සුනේ මට මේ ඉංග්‍රීසි මේ මට ඕවා තේරෙන්නේ නැහැ මම හුද්දන්ට කොහොමත් තරහයි මට ඕවා අල්ලන්නේ නැහැ ඔයා මට කෙටියෙන් කියන්න නැත්තම් මම උඹලා තුන් දිනාටම උදුළු පාරවල් දෙනවා මට කෙලි කියහල් ඔක අවුරුද්දක මොහොක් කරන ඒවා පිටකත් නැහැ. කියහල් ඉංග්‍රීසි බයිද මට ඉංග්‍රීසි බැරි එක ඔය බාත්තුන්ට වැඩක් නැහැ මූට මොයා කාට තරහගෙන යුද්ධේ මට කෙටියෙන් කියන්න ලකුණයි මේකයි ප්‍රශ්නේ. අපි මේ දැන් අම්පාර ගැන ගවේෂණයක් කිරීමට තමයි යන්නේ. ඔව් දැන් අපිට මේ ඇත්තටම කිව්වොත් අම්පාරට යන විදිය දන්නේ නැත. ලොකු උණෑගෙන් අපිට දැනගන්න පුළුවන්ද අම්පාරට යන විදිය? මම වීඩියෝ එක අන් එහෙම කියා අම්පාරට යන විදිය ලොකු උණෑ දැනගන්න පුළුවන්ද? අර පුළුවන් කියන්නේ පැහැදිලිවම ලොකු උණෑ අම්පාරට යන්නේ බස් එකකින්ද ලොරියෙන්ද කාර් එකකින්ද එහෙමයි මට මෙතනින් ඔයාලට අම්පාර පෙන්නන්නත් පුළුවන් අම්පාර පෙන්වන්න පුළුවන්. බලමු. මොකක්ද?
අම්පාර මම පෙන්නන්නම්. බලමුනේ. බලගේ යාළුව නෙමෙයි නේද? නෑ. එනවා පෙන්නන්නම්. හිතේ ආ මේ අම්පාර මාමකව දිනවද? ආ දින අම්පාර. ඒක මොන වගේද මාමේ? ද අම්පාරක් තමයි. අනේ. හොඳටම තියෙන ඇති අම්පාර. දැන් එතකොට මාමේ කොහොමද දැන් මේක යන්නේ? ඒකට යන්නේ මේ දෙන්නට ඉතින් ගිහිල්ලා සිතාදියට ගිහිල්ලා සිතාදියට. සිතාදිය කොළඹද? මේ අන්න හරි මහ සිතාදිය. ඔය කියන්නේ මහා සිතාදිය කොළඹ. කොළඹට. ඔව්. ගිහිල්ලා ඔයාලා යන්න කෙලින්ම අම්පාරට. අම්පාරට තියනවා යන්න. ලොකුනේ කොළඹට ගියාම කෙලින් යන්න බෑනේ වංගුත් තියෙනවා. මු තිබ්බට බස් එහෙම යන්නේ නැහැ අන්න ඒක. බස් එකේ රූට් එකේ නම්බරේ මොකක්ද දන්නේ නැහැ. මට මතක නෑ මොකද මං හැබැයි ගමේ මේ කික්නේ. එහෙම අම්පාර කියලා ගහලා දෙන්නේ බස් එක. අම්පාර දින මට අහලා තියෙනවා අපේ ආච්චි කියලා එහෙම ගහලා තියෙනවා. එහෙම ගහලා තියෙනවා එහෙනම් ඇති. මේ එහෙනම් ඉතින් අපි ගිහිල්ලා ඉන්න නේද? මට කියාරි මම ගන්න දෙන්නේ ඒක තමයි. ගන්න. එහෙන් අවසර දෙච්ච උයා. වීඩියක් ඕනේ. මේ ලොකුනේ ඔව්. අම්පාර ලොකුනේ ගාව තියෙනවා තියෙනවා. ඒක තියනවා. ඒක වාල්ලේ දැන් යන්නකෝ මම පෙන්නනවා. අපි පස්සේ වෙලාවක එන්න. අම්මෙන් දෙන්න ලොකු නෑ. ආයිබෝන්. ආයි බොන්න බෑ පස්සේ එන්න. එතකොට මේ ඔය අම්පාර හැදුනා කියන්නේ කොහොමද දන්නේ නැහැ. ඒකත් මේ අපේ ලොකුනේ this is the name අම්පාර. මේ මකා සිංහල කියනවා. ඔබ කියහා. මම ඉංග්‍රීසියෙන් කියන්නම්. මේ අහන්නකො. අම්පාර මේ අහන්නේ හැදුණු විදිය කොහොමද කියලා. අම්පාර. ඔය අම්පාර. ඔව්. අන්දවසක් තනකොළ කප කප හිටියා. කණ හෙන්නෙන්නේ නෙත් නෑ. මෙයාලා මොනවද කියන්නේ මට? නෑ නෑ. දෙබුරු ඉන්නවා. දෙබුරු බබුරු. මේ උදුරු තලේ තියනවා නේද? මේ උදුරු තලේ මං ආසයි කට්ටියට ගහන්න. ගහන්න පුළුවන්. පිටිගස් වැදේ. හරි. ලොකුනේ මේකේ ගැහුවොත් කෙලින්ම මෝචරිය තමයි ඉන්නේ. දැන් උඹලට ඕනේ මොකද්ද? මට අම්පාර කෙලින් කියහල්ලා. අම්පාර කෙලින් කියහල්ලා. කෙලින් තමයි. මේ පුත්තෙනිය පෙන්නන්න. එහෙනම් මේ අපි ලොකුනේ පස්සේ ලාගෙන ගෑවා. කණ්ඩිය මහත්තයා කණ්ඩිය. කන්නේ. කණ්ඩිය මොන්ඩිය ඈ නෝ මෑන්. මේ මාමා ඔව් මාමා අම්පාර. අම්පාර පෙන්නනවා කොහොනේ? එහෙම කිව්වා නේද? කිව්වා. මේ මිනිහට අමතක කරලා දන්නේ නේද? අමතක වෙන්න පට්ට මම පොඩ්ඩක් කණයෙන් ඉස්සලා අපිට අහලා බලන්න. ආලා බලන්න. අම්පාරේ මාමේ අර මේ අංශින් එක අර අම්පාර පෙන්වන සීන් එකක් ගැන කිව්වා. මේ අහනවා මේ ලොක දෙන්න. දරුවෝ මෙහෙමයි. ඔව්. දැනගෙන ගියොත් අතරමඟ. ඔව්. නොදැන ගියොත් කතරමඟ. එහෙනම් නරද හරි. හරි ඉන්නේ ඉනවනේ. ඔව්. අන්දවසක් මගේ කනේ තිබ්බ බීඩිය මේ මොකද මේ? මහත්තයා. කනේ බීඩිය ගන්ටි පිටිපස්සෙන් ආව ලොකු තඩි ඔස්සේ. වීඩියෝම දෙගත්තේ. බීඩියක් ආයේ නෑ. අම්මට දින්න. ඊට පස්සේ හරකා දොක් ගාලා ඇන්නමට. කොහෙද යන්නේ? පස්ස පැත්තට. මේන් බලාගනින් අම්පාර. මේ මහත්තයා. මේ මහත්තයා මේ ගොනාට අන් 3ක් තියනවාද ඔය? නෑ දෙකයිනේ තියෙන්නේ. දෙකයිද තියෙන්නේ? එතකොට අම්පාරේ මාමගේ පස්ස හරියේ අම්පාරවල් 3ක් තිබ්බනේ. නෑ ඉතින් හරකට දෙකයිනේ තියෙන්නේ. දෙකයි අන් තියෙන්නේ. දෙකයිනේ තියෙන්නේ. එතකොට දෙපැත්ත තිබ්බේ අන් දෙක නම් මැත්තේ ඊයයි.